ගෙදර හදපු රසම රස පැටිස් ගෙඩියක් කාලා බලමුද? එහෙනම් එන්න යම් මාත් එක්ක. අද නිමවුල් දවසේ සුදු මැණිකේ බරටම අපේ දුප්පත් කුස්සියේ වැඩ උයනවා. අපි බලමු. එයා කලින් දවසේ කිව්වා අද පැටිස් හදමු කියලා. එයා පැටිස් වලට අවශ්‍ය පිරවුම නැත්තම් කරි එක හදන ගමන් ඉන්නේ. ලීස් අල ඒ වගේම තව එළවලු වර්ගයක් වලට ගෝවා වුණත් එක් කරගන්න පුළුවන්. මේ විදිහට කලින් තම්මලා ඒක සිහින්න පොඩි කරගන්න ඕනේ. පොඩි කරගෙන මේ තෙල් ස්වල්පයක් දාලා ටෙම්පරාදු කරගන්න ඕනේ. ඉතින් මුලින්ම සුදු මැණිකේ මේ විදිහට ඊළඟට මේ විදිහට එයා කලින් පිටිමෝලිය අනලා තියෙන්නේ. පිටි පිපීමට අවශ්‍ය නිසා බලමු ඊළඟට කොහොමද ටෙම්පරාදු කරගන්නේ කියලා. අවශ්‍ය කරි එක පැටිස් එකට සැදීමට අවශ්‍ය කරි එක මේ විදිහට තෙල් ස්වල්පයක් එක් කරගත් තාච්චියක් ලිපේ තියලා තෙල් රත් වුණාට පස්සේ ඒකට චීන කපාගත් ලුණු සුදු ලුණු කරපිංච කරගන්න ඕනේ. ඒ වගේම අබ ස්වල්පයක් දාලා රන්වන් පාට වෙනතුරු ලුණු සුදු ලුණු ටික බැද ගන්න ඕනේ. මේ විදිහට තෙල් රත් වුණාට පස්සේ ලුණු සුදු ලුණු අමු මිරිස් ටික මේ විදිහට තාච්චියට එක් කරනවා. ඉතින් අපි නෝමල් බැටර් එකක් තමයි මේ පැටිස් එක හදන්න පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට මේකට චිකන් බිත්තර වගේ ඒවා වුණත් ඇඩ් කරගන්න පුළුවන්. එතකොට ගොඩක් රසවත් වෙයි. අපි සාමාන්‍ය ගොඩක් දුරට වෙජිටේරියන් කෑම තමයි කන්නේ. ඒ හින්දා අපි වෙජිටබල් විතරයි ඇඩ් කරගත්තේ. ඉතින් මේ විදිහට හදන කෑම ගොඩක් රසවත්. ඒ වගේම ගොඩක් සෞඛ්‍ය සම්පන්නයි. අපි මේ කෑම හදද්දී කිසිම රසායනික ද්‍රව්‍යයක්, කල් තබා ගැනීමේ ද්‍රව්‍යයක්, කිසිම වර්ණකයක් පාවිච්චි කරන්නේ ස්වාභාවික ඉන්ග්‍රීඩියන්ට්ස් විතරයි භාවිතා කරන්නේ. ඉතින් මේම හදන කෑම අපේ හෙල්ත් එකට ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා මේ කෑම වලින්. ලෙඩ රෝග අඩුයි. ඔය කඩවල වල තියෙන ජරා කෑම කන්න එපා. මේ විදිහට ඕගනික් ගෙදර හදපු තමන් අතින් හදපු පිරිසිදු කෑමක් ගෙදර පවුලේ අයත් එක්ක රස විඳලා කාලා බලන්න. ඒකෙන් පවුලේ සමගියටත් හොඳයි. එකිනෙකාගේ සහජීවනයටත් හොඳයි. ඉතින් මේ විදිහට මම පොඩි ඔයාලගේ ජීවිතේට පොඩි උපදෙසක් දුන්නේ. මේ විදිහට රන්වන් පාට වෙනතුරු තාච්චියට එක් කරගත් ලුණු ටික විනාඩි 20ක් පමණ මද ගින්දරේ බැද ගන්න. ඉන්පසු අපි කලින් පොඩි කරගත් එළවලු මිශ්‍රණය කලින් තම්බා පොඩි කර සකසාගත් එළවලු මිශ්‍රණය මෙම ලුණු රන්වන් පාට වෙනතුරු බැදගත් පසු මේට එක් කර ඒ වගේම ඊට පසු මේ එක් කරලා හොඳින් මිශ්‍ර කර තවත් විනාඩි 10ක් පමණ හොඳින් ටෙම්පරාදු කරගන්න ගැනීම අවශ්‍යයි. මේ බිත්තර තිබ්බට යාළුවනේ අපි බිත්තරේ ඇඩ් කරගත්තේ නැහැ. අපි ගොඩක් දුරට වෙජිටේරියන් කෑම තමයි සකස් කරන්නේ. විශේෂම අවස්ථාවක පමණක් ගොඩක් දුරට බිත්තර වගේ දේවල් හදනවා. නැත්තම් අපි ගොඩක් දුරට
වෙජිටේරියන් කෑම තමයි හදන්නේ. මේ විදිහට සුදු වෙනිකේ මාන්ති වෙනවා නිමාඩු දවසේ. තව ටිකක් මදි. මේ විදිහට තාම සුදු පාට ගතිය තියෙනවා. රන්වන් පාට වෙන අනතුරු මද ගින්දරේ සෙමින් පිස ගන්න. හරි අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. අපි කලින් කතාගත් පිටි මෝලිය මේ වගේ කුඩා බෝල වලට සකසා ගන්නවා. මේ විදිහට අපි මේක මේ ප්ලාස්ටික් මෝල්ඩ් එකකින් තමයි මේ පැටිස් එක හදන්නේ. ඒකෙන් අපිට ගොඩක් පහසු වුණා. මේ විදිහට මේකේ මේ වගේ ප්ලාස්ටික් මෝල්ඩ් එකක් තියෙන එක හොඳයි. නැත්තම් ටිකක් සෑදීම අපහසුයි වෙලා යන වැඩක්. ඉතින් මේකෙන් අපිට ගොඩක් පහසු. මේ විදිහට පොල් තෙල් ස්වල්පයක් දාගත් ලෑලි කෑල්ලකට මේ විදිහට අපි පිටි මිශ්‍රණේ අපි තවර ගන්නවා, තුනී කර ගන්නවා ලන්ච් ෂීට් එකක් උඩින් තියලා ඒකේ තෙල් ස්වල්පයක් ආලේප කරලා ඉතින් මේක උඩින් තමයි අපි පිටි මෝලිය තුනී කරන්නේ. අතින් තුනී කරන්න අමාරුයි. ඉතින් ඒ හින්දා අපි මේ වගේ රෝල පින් එකක් ඒ සඳහා පාවිච්චි කරනවා. රෝල පින් එක මේ වගේ ඇලෙන ස්වභාවයක් තියෙනවා නම් පිටි මිශ්‍රණේ පොල් තෙල් ස්වල්පයක් හෝ බටර් ස්වල්පයක් ආලේප කරලා ගන්න. එතකොට මේ ඇලෙන්නේ නැහැ. ලේසියෙන්ම ඔයාලට වැඩේ කරගන්න පුළුවන්. මේ විදිහට හොඳට රෝල පින් එකකින් සීන් වෙනතුරු මේ විදිහට කරකවමින් තුනී කරගන්න. ඉන්පසු ප්ලාස්ටික් මෝල්ඩ් එකට එම සීන් කරගත් රොටි එක තියලා අවශ්‍ය පිරවුම නැත්තම් කරි එක තියලා මේ විදිහට අපි හොඳින් සීල් කරගන්නවා. පසු ඒ වැඩිපුර තියෙන කොටස් ඒ ඉවත් කළ යුතු කොටස් මේ විදිහට අතින් ගලව ඉවත් කරගන්නවා. ඉතින් අවසාන හදපු පැටිස් එක මේ විදිහට ගොඩක් ලස්සනට බලා ගන්න පුළුවන්. අපි බලමු දෙවෙනි පැටිස් එකත් හදන විදිය. ඒකත් අර විදිහටම තමයි. හොඳින් බලන් ඉන්න. ගොඩක් පහසුයි ඉතින් මේ විදිහේ අච්චුව පාවිච්චි කරන එක. ඒකත් කලින් සකසාගත් ක්‍රමයටම අපි ප්ලාස්ටික් මෝල්ඩ් එකට මේ විදිහට පිරවුම යොදලා සීල් කර ගැනීමක් කරගන්නවා. ඉතින් මේකෙන් වැඩිපුර පිටි අතේ ගාගෙන ගොඩක් මහන්සි වෙන්න දෙයක් නැහැ. ලේසියෙන්ම අපිට පැටිස් එකක් මේ විදිහට ලස්සනට නිර්මාණය කරගන්න පුළුවන්. ඊළඟට බලමු අපි මේ සඳහා අපි ගැඹුරු තෙලේ බැදීමක් සිදු කරන්නේ පැටිස් එක අපි මේ විදිහට ටෝස්ටරයක් ආධාරයෙන් අපි ටෝස් කරගන්නවා. තෙල් එක් කරගන්න නැතුව මේ විදිහට ඒට 4ක් පමණ තමයි කරගන්න පුළුවන්. මේ විදිහට
කරන්ට් එකට ප්ලග් කරගන්නවා. ඉතින් මේක යාළුවනේ බේක් වෙන්න විනාඩි 20ක් 25ක් අතර කාලයක් යනවා. පස්සේ අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. ඉතින් මේ විදිහට අපි විනාඩි 20කට පමණ පස්සේ මේ විවෘත කරලා බලනවා. ඉතින් මේ බලද්දි මේක පැත්තක් බේක් වෙච්ච පාටක් අපිට පේනවා. රන්වන් පාට වෙන ගතිය. ඉතින් අපි දෙවනුව මෙම පැටිස් නැවත අනිත් පැත්ත හරවා නැවත බේක් කර ගැනීමක් කරගත යුතුයි. නැත්තම් එක පැත්තක් අමු ගතියට හිටිනවා. ඉතින් මේ විදිහට අපි ගැරුප්පුවක් ආධාරයෙන් පැටිස් එක අනිත් පැත්ත හරව ගන්නවා. මේ විදිහට ආපහු ටෝස්ටරේ වහලා තව විනාඩි 10ක් පමණ තියා ගන්නවා. ඉතින් අවසානට මේ වාගේ රිසල්ට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. බොහොම ක්‍රිස්පි බ්‍රවුන් ගෝල්ඩ් කලර් එකක් එක්ක ක්‍රිස්පි රසට හැපෙන. ඉතින් ගොඩක් හෙල්දි කෑමක්, රසකාරක නැති මේ විදිහට හොඳ කෑමක්. ඔයගොල්ලෝ ගෙදර නිවාඩු දවස්වල හදලා බලන්න. බොහොම රසවත්. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු.